හලෙලූයා. ඔබට සුබ උදෑසනක් වේවා. අද 2025 ජූනි මාසේ 27 වන සිකුරාදා දවස ස්වාමීන් වහන්සේට සුතුවන්ත වෙන දවස ගැන හොඳ අපි ස්වාමීන් වහන්සේගේ වචනය බලනවා ලෙවි කතාවේ 19 වන පරිච්ඡේදයේ 18 වන පදය. පලිගන්නේවත් නුඹේ සෙනගගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතිව නුඹටම මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරපන්න මම ස්වාමින් වහන්සේය. Hallelujah, hallelujah. Yesune ඔබට ස්තුති. Yesune ඔබට ස්තුති. Leviticus chapter 19 verse 18, the NLT translation. Do not seek revenge or bear a grudge against a fellow Israelite, but love your neighbor as yourself. I am the Lord. Thank you, Jesus. Thank you, Jesus. ප්‍රේමණීය සහෝදර සහෝදරි. ප්‍රේමේ නැතු අපිට කිසි දෙයක් කරන්න බෑ. මේ ලෙවි කතාව 19 පළවෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියාපන්න. නුඹලා සුද්ධව සිටිය යුතුය. මක් නිසා නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේ වන මම සුද්ධය. හලෙලූයා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය, ඔබ දන්නවද අපි නත්තල සමරනවා. අපි මහා සිකුරාදා අපි මේ සමරනවා. අපි පාස්කුව සමරනවා. ඔබ දන්නවද අපි පෙන්තකොස්ත දිනට එච්චර උමනාවක් දක්වන්නේ නැහැ. එච්චර වැදගත්කමකින් අපි ක්‍රියා කරන්නේ නැහැ. නත්තලට මාසයක් බලන් ඉන්නවා. මාස දෙක තුනක් බලන් ඉන්නවා. මාසිකුරාදා පාස්කුවට අපි ගොඩාක් දේවල් කරනවා. ඔබ දන්නවද? සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න හොයි කියලා කිව්වා. දැන් පෙන්තකොස්ත දින තමයි සුද්ධාත්මයන් වහන්සේ මේ පොළොවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ දකුණු පැත්තට ගියාම ආවේ. හලෙලූයා. දැන් ඒ දවස සමහර පල්ලිවල සුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරන්නේ නැහැ, කියන්නේ ක්‍රියාත්මක වන විදිය කියන්නේ සහෝදර සහෝදරි. ඔබත් මාත් එක්ක දැන් ඉන්නේ සුද්ධාත්මයන් වහන්සේ. මේ සුද්ධාත්මයන් වහන්සේව අපි දැනගන්න ඕන. We need to know the ways of the Holy Spirit, how Holy Spirit operate, how we can increase in anointing, how the anointing flow, how the Holy Spirit flow, how he talks. මේව ඔක්කොම අපි දැනගන්න ඕන. සුද්ධාත්මයන් වහන්සේ කතා කරන විදිය, හැසිරෙන විදිය, සුද්ධාත්මයන් වහන්සේගේ රහස ඔබ දැනගන්න ඕන. දැන් ඒකට මෙතන ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියාපන්න නුඹලා සුද්ධව සිටිය යුතුය. මක් නිසාද නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ වන මම සුද්ධය. නුඹලා එකිනෙක තම තමාගේ මව්ටද පියාටද බය විය යුතුය. මාගේ සබත් ආරක්ෂා කළ යුතුය. මම නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේය. රූප වෙතට නොහැරෙල්ලා වාතු දේවතාවුන් සාදා නොගනිල්ලා. මම නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේය. හරි සරලව තිබෙනවා. මේ සුද්ධාත්මයන් වහන්සේ ආවේ මේ දෙවියන් වහන්සේ කියපු දේ පොළවේ පෙන්වන්න. ඔබ දන්නවද? අපි fire of the Holy Spirit කියලා කියනවා. ඔබ දැකලා තියෙනවා. මම නම් ගොඩක් දැකලා තියෙනවා revivals වලට ගියාම අපි යාඥා කරද්දී when you say fire of the Holy Spirit අපි දැකලා තියෙනවා සුද්ධාත්මයන් වහන්සේකින් පිරෙනවා. ඒ සුද්ධාත්ම ගින්දර මිනිසුන් මතට කොච්චර ආශිර්වාදයක් ආලෝකයක් නිදහසක් කියනවද කියලා අපි දැකලා තියෙනවා. ඔබ දන්නවද මොකද වෙන්නේ කියලා? සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ඔබ තුලට ආවම වෙන පුද්ගලයෙක් තුලට යාඥාව තුල යනකොට පෙනිට්‍රේට් වෙද්දි මොකද වෙන්නේ? ඒ සුද්ධාත්ම ගින්න කරුණ කොටගෙන ඒ ලැබපු පුද්ගලයා සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ලැබපු පුද්ගලයා ෂයින් වෙනවා, දීප්තිමත් වෙනවා, හමින් පේනවා, මූණෙන් පේනවා, ක්‍රියාවෙන් පේනවා, හිනාවෙන් පේනවා, ඇස් වලින් පේනවා, මුළු ශරීරයෙන් your entire body will start glowing because the Holy Spirit fire is in you. වදන සුද්ධාත්මයන් වහන්සේ ඉන්න පුද්ගලයෙක් අඳුර ගන්න පුළුවන්. ඒ මූණේ ප්‍රීතියක් තියෙනවා, සිනහාවක් තියෙනවා, සමාදානයක් තියෙනවා, පුදුම නිදහසක් තිබෙන බව අපිට පේනවා. ඔබ බලන්න, ඔබ උදෑසන දැන් අද උදෑසන රස්සාවට යද්දි බලන්න බස් වල යන අය, කෝච්චි වල යන අය, කාර් වල යන අය, ඔව් බලන්න ඔවුන්ගේ මූණු කොච්චර බරකින්ද තියෙන්නේ. ඔය අතර බලන්න hina වෙලා යන මූණු කීයක් පේනවද? බරකින් යන මූණු කීයක් පේනවද? hina වෙලා යන එක මූණක් පේනකොට බරකින් යන මූණු ලක්ෂ ගාණක් ඔබට පෙනේ. එයයි දන්නවද? සුද්ධාත්මයන් වහන්සේව දන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේව දන්නේ නැහැ.
අපි රූප වෙතට හැරලා තියෙන්නේ, මිනිසුන් වෙතට හැරලා තියෙන්නේ. රස්සාව තමයි මගේ දෙවියා. මුදල් තමයි මගේ දෙවියා. තනතුරු තමයි මගේ දෙවියා. පගාව දෙනවා. අපි වැරදි දේවල් කරනවා. හොර ඉඩම් කඩම් ලියා ගන්නවා. මගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියට විකෘති වැඩ කරනවා. අනුන්ගේ දේවල් හොරෙන් ගන්නවා. මේ පුළුවන් තරම් අකටයුතුකම් කරනවා. ඇයි දන්නවද? ඕගොල්ලෝ රූප වෙතට හැරිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා repent and come. repent and come. ඔබ දන්නවද පසුතැවීම පාව් කමාව කියන එක ගන්න මොනවා සහෝදර සුද්ධාත්මයන් වහන්සේ එනකොට සුද්ධාත්මයන් වහන්සේ ආවම පළවෙනිම කාරණාව වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමය ඔබට දැනෙනකොට පළවෙනිම කාරණාව ඔබ පසුතැවීමට ඔටෝමැටික්ලි යනවා. ඒක ඩිෆෝල්ට් by ඩිෆෝල්ට් එක වෙනවා. ආයි මුකුත් කවුරුත් ඔබට උගන්වන්න ඕනේ නැහැ. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ඔබ තුලට ආවම ආත්මයට ආවම ප්‍රාණයට පෙනිට්‍රේට් වෙලා ශරීරයට පෙනිට්‍රේට් වෙනකොට ඔබගේ ඇස් වලට කඳුළු එනවා. ඇයි දන්නවද? ඇඟ ඇතුළේ තියෙන පාපය යනකොට ශුද්ධාත්මයන් වහන්සේ පිරෙනකොට ඔබට සාකී උෂ්ඨමෙන් තේරෙන්න යනවා මම පව්කාරයෙක්. ඔබ දන්නවද ශුද්ධාත්මයන් වහන්සේ සිටින කෙනෙක්ට විතරයි යටහත් පහත් වෙන්න පුළුවන්. ඇයි දන්නවද ඔහු යටහත් පහත් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න කවරෙක් නමුත් යටහත් පහත් ඇයි දන්නවද? ඔහු දන්නවා බලවන්තයා මා තුලයි. හල්ලෙලූයා. බලවන්තයා ඔබ තුල ඉන්නකොට අපි බය නැහැ. අපි බය නැහැ. හල්ලෙලූයා. සිංහ පැටියා සිංහයා නැත්තම් තාත්තා ඉන්න සිංහ පැටියා සිංහ තාත්තා ඉන්නකොට හරි රජෙක් වගේ නයි දන්නවා තාත්තා පස්සේ. ඔබ දන්නවද ශුද්ධාත්මයන් වහන්සේ යම් කිසි කෙනෙක්ගේ ආත්මය තුල ඉන්නකොට 1000 කරුණක් මූණ දෙයි. ඊ අපි බැලුවා දාවිත් ස්වාමින් වහන්සේ තුල තමන්ගේ ශක්තිය අලුත් කරගත්තා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නකොට මොන්න අන්ධකාරයේ කිසිම ක්‍රියාවකට ප්ලෑන් එකට ඔබට විරුද්ධව සාධන ආයුධ ඔබට විරුද්ධව කියන කේලම් හූනියන් බන්ධන කිසි දෙයකට වැඩක් නැහැ. ඒවා දූවිලි වෙනවා. හලෙලූයා. මන්ද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේම වචනය ඒ ජීවන හුස්ම එවූ තැනන් වහන්සේගේ ජීවනය ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ මුඛයෙන් එළියට දාලා සමාදානයේ වේවා කිව්ල කිව්පු ගමන් මොකද වෙන්නේ? දෙමුහත් කඩුව ඔබගේ මුඛයෙන් යනවා. දෙමුහත් කඩුව එළියට ගිය ගමන් මොකද වෙන්නේ? අන්ධකාරයේ සියලු බැමි බන්ධන සියලු සාප වචන කැඩිලා බිඳිලා ගිහිල්ලා ඔබට නිදහස දෙනවා. ඔබට විරුද්ධව යම් කිසි කෙනෙක් එක පොලකින් ඔබට විරුද්ධව ආවොත් හත් පොලකින් පැලලා පලා යනවා කියන ඕනෝකට තමයි සහෝදර සහෝදරි. හලෙලූයා. මිනිස්සු ඔබව දැකලා බය වෙනවා. මේ ඊශ්‍රායල් කියන්නේ මුළු ලෝකෙම 0.002ක වගේ පොඩි රටක්. හැබැයි මුළු ලෝකයක් බයයි. ඕ හලෙලූයා. 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 සහෝදර සහෝදරි. අද දවසේ සුද්ධව සිටින ඔබ ග්‍රස්සාවට යනකොට පවුල තුල ඉන්නකොට ඔබගේ සේවයේදී ඔබගේ රැකියාවේදී බිස්නස් එකේදී මිනිස්සු ඔබව දැකලා බය වෙන්න යනවා. වෙන මොකටද නෙමෙයි. ඔබ තුල ඒ පුදුමාකාර සමාදානෙ තියෙන නිසා. ඔබ දන්නද ඔබ තුල සමාදානෙ තියෙනකොට creativity comes out of you like a flowing river. Creativity will come. Leadership will come. Inner healing is there so that you will become a healing agent. Hallelujah. You will become a healing agent to a lot of nations. Hallelujah. අයිති කරගන්න සහෝදර සහෝදරි. අපි වීකෙන්ඩ් එකට යන්නේ. අපි මෙතෝදිස් හැටියට ජූන් 29 වෙනිදා මේ ඉරිදා අපි සමරන්න යනවා. මිෂනාරිවරු ශ්‍රී ලංකාවට ආපු ගැන සී කරන්න යනවා. මේක මෙතෝදිස්තන විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවටම ආශිර්වාදයක්. අපේ ආදී මිෂනාරිවරු ඔවුන් යාඥා කරා ආසියාවට යන්න ඕන. එංගලන්තේ ඉන්න අපි සැප විඳින්න ඉන්න තිබ්බයි මේ චීස් කකා හොඳට ඉන්න තිබ්බා. නමුත් ඔවුන්ගේ සැපට වඩා ඔබගේ මගේ ජීවිත යේසු වෙතට තියෙනවට යේසුමෙන් ශුද්ධව තිබෙනවා දැකීම මිෂනාරිවරුන්ගේ ආසාව වුණා. ඔවුන් ආවා. අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමගයි. අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමගයි. ශුද්ධාත්මයන් වහන්සේ කියනවා මාතක කතාරණ පුතේ මතක තබා ගන්න සහෝදර සහෝදරිය. අපි පෙන්තකොස්ත දවස සැමරිය යුතුයි. මම ඔබට ආරාධනා කරනවා. රැප්චර් එක ආවෙත් එන අවුරුද්දේ මේ කාලේ වෙනකොට. පෙන්තකොස්ත දවස නත්තල වගේ සමරන්න ඕන. පෙන්තකොස්ත දවස පාස්කුවමෙන් සමරන්න ඕන. පෙන්තකොස්ත දවස මහා සිකුරාදා වගේ සමරන්න ඕන. ඇයි දන්නවද? පෙන්තකොස්ත දවස කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මේ පොළොවට එවූ දවසයි. පොළොවට එවූ දවසයි. පොළොවට එවූ දවසයි. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණ කලුණු බලා බලය ලබන්න ඕය. දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. කවදාවත් ඔබ තනි නොකරන තැනන් වහන්සේ ඔබ තුල ඉඳලා ඒ උන්වහන්සේගේ ගින්දර තුර අද ඔබ ෂයින් වෙන්න යනවා. You will be shining today. Whoever will come to you, they will not talk but they will listen to you. They will take the command from you and they will go back. එච්චරයි වෙන්න යන්නේ.
මොකද you have the governing authority. You have the declarations in your mouth. Use your words. Use your words wisely. මේ කෙටි සංගීතය හොඳින් අහන්න. වඩින්න මා තුලේ ශුද්ධාත්මෙනි රැඳෙන්න සෑම වෙලේ ඔබ උතුම් ඔබ උසස් තුති පුදම් මුළුමනින් ඔබ වඩින්න මා තුලේ ශුද්ධාත්මෙනි රැඳෙන්න සෑම වෙලේ වඩින්න මා තුලේ ශුද්ධාත්මෙනි රැඳෙන්න සෑම වෙලේ උසස් ඒ නාමේ ශුද්ධාත්මෙනි වඩින්න මා තුලේ ශුද්ධාත්මෙනි රැඳෙන්න සෑම වෙලේ ඔබ ශුද්ධාත්මෙනි රැඳෙන්න සෑම වෙලේ ශුද්ධාත්මෙනි ස්වාමිනී ඔසවා ගැනීම මේ රැප්චර් එක ඔන්න මෙන්න තියෙන අතර මගේ පියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලය කරුණ කොටගෙන ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අප සුද්ධ පවිත්‍ර කරලා දැන් ශුද්ධාත්මෙන් වහන්සේගේ මුද්‍රා කරලා ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේ රැගෙන ගිහිල්ලා ඉවර නිසා ස්තුති කරන අද දවස ජයග්‍රාහී සුවේ දවසක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් accident free දවසක් Jesus Christus once again, amen. Have a blessed day and a blessed weekend in Jesus' name.